ආයුබෝවන් තෙරුවන් සරණයි. හැමෝටම මේ පොසොන් කාලේ ඉතින් පොසොන් පෝය දවසේ විශේෂ මතක් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අවසන් වෙනකම් නැත්නම් මේ වොයිස් එක අවසන් වෙනකම් අහලා ඔයගොල්ලන්ට සුදුසු තීරණයකට එන්න අවස්ථාව තියෙනවා. මාතෘකාව ඔයගොල්ලෝ දකින්න නැති දෙව්ලොව සැප විඳීමට එහෙම නැත්නම් විශේෂම කාරණය තමයි නිවන් මඟ පෑදෙන. ඔයගොල්ලන්ට නිවනේ මඟ පාදා ගන්න අවශ්‍ය වෙන මාර්ගය ළඟා කරගන්න. ඒ මඟ පැහැදින්න. කෙනෙකුට නිවන් මඟ නිකම්ම එන්නේ නැහැ. ඒකට අර මොකද්ද කියන්නේ? පතිරූපදේශ වාසෝචයද කොහෙද කියලා එහෙම තියෙනවනේ. හොඳ තැනක් හම්බෙන්න ඕනේ, හොඳ කෙනෙක් හම්බෙන්න ඕනේ, කල්යාණ මිත්‍රයෝ හම්බෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම මුණ ගැහිලා ඔබට නිවන් මඟ පාදා ගන්න අවශ්‍ය වෙන මාර්ගය පෑදෙන පින පාද ගන්න. එහෙම නැත්නම් එහෙම මාර්ගයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් විදිහට කරන පුණ්‍ය කර්මයක්. මහා පුණ්‍ය කර්මයකට ඔබට දායක වෙන්න අවස්ථාවක් තියෙනවා. නම්බර එක මතක් කරනම් 094 763 873 760යි මගේ සාමාන්‍ය නම්බර එක. ඒකට WhatsApp මැසේජ් එකක් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. Taman එහෙම දායක වෙනවා නම් කොහොමද වෙන්නේ කියලා මැසේජ් අහලා. එහෙනම් කතාව ඉස්සෙල්ලා අහගන්න මොකද්ද වෙන්නේ කියලා මේකට ඔබ කැමති අය පමණක් උත්තර සපයන්න පුළුවන්. ඒක ඉතින් එහාට අවශ්‍යතාවයක් නැහැ. වෙන්නේ මෙහෙමයි. කාරණා මේකයි. මගේ කාර්යාලයට ඇවිල්ලා ගිය අය. මගේ මේ අවුරුදු 15ක් 20ක් විතර ආය කාලයක් ආපු දුර මාව මුණ ගැහෙන්න ආපු බොහෝ පිරිසක් ඉන්නවා. රට රාජ්‍ය වල ඉඳලම ලංකාව පුරාවටමත් වෙනත් රටවල් වල ඉඳලත් ආපු අය බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය ආවහම මගේ කාර්යාලයේ තියෙන දේවල් ඒ හැම දෙයක්ම දැක්කා. සමහර අය කියන්නේ ආපු හැමෝම වාගේ බුදුන් වැඳලා දෙවියන් වැඳගෙන සන්තෝෂයෙන් මෙතනින් පිටත් වුණා. ඒ දහසක් අයගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා කියනවත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් සමහර අය අදටත් සම්බන්ධතා තියාගෙන අය ඉන්නවා. සමහර අය තමන්ගේ ප්‍රශ්න ඕනම කෙනෙක් තමන්ගේ ප්‍රශ්න ඉවරනට පස්සේ ආයේ පැත්ත ගැන බලන්නේ නැහනේ. එහෙම අයත් ඉන්නවා. ඉතින් සමහර අය දීර්ඝකාලීනව කතා කරලා ඇති ඉන්නවා. මේ හැමෝම මං ඉන්න තැන දකින්න ඇති. ඉතින් මේ නිර්මාණය මෙතන තියෙන බුදුමැදුරු ඇතුළු මේ සියලුම නිර්මාණ ඔයගොල්ලොන්ගේ දායකත්වයකින් තොරවයි මීට පෙර සිද්ධ වුණේ. ඒ ඔක්කොම කරේ ඔයගොල්ලෝ බුලත් වලට නැත්තම් අපි පඳුරක් තියවනේ නේද? ශාස්ත්‍රයක් අහන්න හරි. එහෙම නැත්තම් විශේෂයෙන්ම කේන්ද්‍ර බැලීමනේ අපි කරේ. ඒතර කේන්ද්‍ර බැලීමේදී හරි මේ වැඩ කටයුතු වලට මෙතෙන්ට පැමිණලා බුලත් අතකට යම්කිසි මුදලක් ඒ කියන්නේ අපි පඳුරක් තියෙන මුදල ඒ පඳුරු මුදල එකතු කරලා තමයි මම මේ නිර්මාණ එකතු කරේ. ඒක ආපු අය හොඳටම දන්නවා. නාපු අය මතක තියාගන්න ඒ කාර්යාලයක විශාල බුදු පිළිම සහිතව ඒ කියන්නේ දේව පැත්තට අවශ්‍ය මේ කටයුතු ටික සහිතව ඔයගොල්ලන්ගේ වරම් පරීක්ෂා කටයුතු සහ සියලුම දේවල් කරගන්න. මේ සියලුම දේවල් නිර්මාණය කරේ මගේ එක කාර්යාලයක සම්පූර්ණ මට ඒ ලැබිච්ච දායකත්වය. මට කාලා බීලා ඉන්න තිබුණා. නමුත් ලක්ෂ ගාණක් යට කරලා මේ දේවල් ඒ කාලේ නිර්මාණය කරා. ඉතින් දැන් අලුතෙන් අවශ්‍යතාවය ඇතිවලා තියෙනවා මගේ අලුත් කාර්යාලයේ වැඩ කටයුතු සඳහා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එතකොට සතියට දවස් දෙකක් හෝ එහෙම නැත්නම් සතිය දවස් පුරාවටම උදේ 9:12 වගේ අපි ඉදිරියේ තීරණ වෙනස් වෙනවා මේවා නිර්මාණයෙන් පස්සේ. එහෙම ඇවිල්ලා මාව මුණ ගැහිලා කතා බහ කරලා ඒ අවශ්‍ය කටයුතු පෙර පරිදි කරගෙන යන්න අවස්ථාව උදා කරගන්න ඒ කාර්යාලය නිර්මාණය කරන්න. කාර්යාලය කියලා අදහස් කරේ මේ බුදුමැදුරු සහිතව ඒ කටයුතු ඔයගොල්ලන්ට වැඳ පුදා ගන්න අවශ්‍ය වෙන සියලුම නිර්මාණ කටයුතු. සාමාන්‍ය බුදු පිළිමයක් ලක්ෂ ගාණක් වෙනවා. ආසන්න ඒ කියන්නේ බුදු පිළිමය ඇතුළු අනිත් වැඩ කටයුතු ටික ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙන නිර්මාණ ටික කරනකොට සාමාන්‍ය ඒ වගේ ගාණක් යයි. ඒවට විතරක්. එතකොට මම දල වශයෙන් කිව්වොත් දැනට අපි මෙතන ප්‍රමාණය වර්ගඵලය ගත්තොත් එහෙම අඩි 12ක් 18කට වඩා ලොකු ප්‍රමාණයක් යෙදෙයි දැනට තියෙන විදිහට ඉඩ ප්‍රමාණය හැටියට. ඉතින් මේ නිර්මාණය වෙන කාර්යාලයේ සම්පූර්ණ වැඩ කටයුතු නිම කරන්න ආසන්න ගණනය කිරීම ගත්තත් ලක්ෂ 8ක් 10ක විතර ආය ප්‍රමාණයක් යනවා සාමාන්‍ය නිර්මාණයක්. දැන් ඔයාලා ඔය හිතන විදිහට සැප පහසුවට ටයිල් කරලා එහෙම නෙමෙයි සිමෙන්ති දාලා සරල දෙයක් නිර්මාණය කරන්න. මොකද අපිට ඒවා ලොකුවට ලෝකෙට පෙන්වන්න සම්දර්ශන දාන්න නම් දේවල් මගේ නිර්මාණවල නැහැ. නමුත් කෙනෙකුට ආපුහාම බොහොම ශ්‍රද්ධාවෙන් වැඳ පුදාගෙන අවබෝධය පත් කරගන්න අපිට ස්ථානයක් අවශ්‍යයි. නේද? එහෙම වුණේ. ඒතකොට ඒ තැන ඔන්න මේ සැරේ මේ කාර්යාලය නිර්මාණය කිරීමේදී ඔන්න ඔයාලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න අවස්ථාව තියෙනවා. හරිද? ඒ කියන්නේ
කලින් මම කරාට දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට දායකත්වය තියෙන පුළුවන් කෙනෙකුට ඒක බාර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි. ශ්‍රද්ධාවෙන් කරන දේවල් ආපහු සොයා බලන්න යන්න එපා. ඇවිල්ලා කරලා වැඳ පුදා ගන්න ඔක්කොටම අවස්ථාව ලබා දෙන බව හැබෑව. මොකද සමහර අය ඉන්නවා අපි දන්නවා පින්කමකට රුපියල් 500ක් දුන්නත් පස්සේ ඒක හොයනවා කෙරවලක් නැතුව. තමන්ගේ සල්ලි කොහාටද ගියේ? ප්‍රශ්නයක් නෑ හොයන්න. මම ඉදිවෙන සෑම මොහොතකදීම ඒ ඉදි කරන සෑම දෙයක්ම ෆොටෝ ගහලා හරි එහෙම නැත්නම් ඒ ඉදිවෙන කොටස් මෙන්න මේ දේවල් වෙලා තියෙනවා කියන එක පැහැදිලි කිරීම ඒක ඉදිරියේදී ලබා දීමක් කරන ඕනම කෙනෙකුට මොකද දායකත්වයේ තියෙනවා හැබැයි ඒ තමන් මේ පින්කම මොකද දෙව්ලොව සැප විඳීමට හෝ නිවන් මඟ පාදා ගන්නවා කියන්නෙම මෙතන කුසලයක් පූර්ණේ වෙන විදිහට අත්හැරීමකින් දෙන දානයක් විය යුතුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ පින්කමට දායක වෙනවා නම් මට පින්කමට දායක කරගන්න ඇත්තටම අවශ්‍ය නැහැ කවුරුවත්. මට පුළුවන් විදිහට මම කවදා කොහොම හරි නිර්මාණය කරගන්නවා. ඒක මම කරනවා ඔයාලා වෙනුවෙන්. ඒක පඩ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම හරි කරනවා හිමීට. මම ලොකු සල්ලිකාරයෙකුත් නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. කෝටිපතියෙක් නෙමෙයි. මේ නැත්තම් හිටවිලා ඉන්කම් ටැක්ස් එකෙන් පෑ මේව කරන්නේ කොහොමද කියලා. එහෙම සල්ලිකාරයෙක් නෙමෙයි. ඒ වුණාට ඒ හැම දෙපොද ආපු අය දන්නවා මං ගැන. මොකද මං ඔහොම විවෘතව කතා කරන කෙනෙක්. නිවැරදිව කතා කරන කෙනෙක්. ඇත්ත කියපු කෙනෙක්. ඉතින් එතකොට මේ නිර්මාණයේදීත් ඒ මට පුළුවන් ඉදිරිය කරනවා. නමුත් මේකෙදි මට ඔයගොල්ලන්ට දායකත්වය ලබා දෙන්න. ඒ කියන්නේ මේ පින්කමට මම මෙතන දහසක් මිනිස්සු තවදුරටත් සුවපත් කරනකොට, ඒ අයට වචනකින් හරි උපදෙස් දෙනකොට, ඒ අයගේ නිවන් මඟට මඟ පෑද ගන්න අවශ්‍ය උපදෙස් ලබා දෙනකොට, අඩුමතරමේ මේ වගේ වීඩියෝ එකක් හරි ඔයාලා වෙනුවෙන් රෙකෝඩ් කරනකොට ඒ කාර්යාලය තුල තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඔයාලා යම්කිසි දායකත්වයක් දරලා තිබුණොත් ඒ පින්කම ඔයාලා වෙනුවෙන් තියෙයි සංසාරගතව. ඒක ඔයාලට ලැබෙන අවස්ථාවක් විදිහට මාත් එක්ක මෙච්චර කාලයක් හිටපු නැත්නම් අලුතෙන් ඉන්න මේවා අහලා යමක් තේරුම් ගත්ත. මොකද මං ගාඩ ආවේ නැති වුණත් සමහර වීඩියෝ එකකින් තිබිච්ච කරුණක් අරගෙන ජීවිතේ වෙනස් කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ ඕනෑම කෙනෙකුට ඔන්න දායකත්වයේ තියෙනවා. මුදල යනවා සාමාන්‍යයෙන් ලක්ෂ 8කට 10කට එහා යාවි. මොකද දැනට තියෙන බඩු මුට්ටු වල තියෙන වියහෙදම් ගත්තාම ඊට පස්සේ බාස් කෙනෙක් ගත්තත් ඒවයි කුලියාර එහෙම ගත්තාම අද දන්නවා දවසක් වැඩ කරත් ලොකු ගාණක් දෙන්න ඕනේ. ඉතින් මෙතන වපසරිය තියෙන්නේ නම් ලොකු වපසරියක් සාමාන්‍යයෙන් අඩි 12 18කට වඩා ප්‍රමාණයක් තියෙනවා. මට ඇත්තටම මේ වීඩියෝ එක කරද්දී ඒක මැනගන්න බැරි වුණා. නැත්නම් මේක එඩිටර්ස් ටික මේක වීඩියෝ එක දානවා. ඉදිරියේදී විටින් විට ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න. එතකොට මේ වපසරිය සම්පූර්ණ හදා ගන්න ඕනේ. ඊට පස්සේ කෙනෙක් ආවහම දැන් මට නම් ගහක් යට වුණත් මේ වැඩ කටයුතු ඇත්තටම කරන්න පුළුවන්. මොකද මගේ ශක්තියත් එක්ක ඒ කියන්නේ මම තේරුම් ගත්ත මගේ ජීවිතය තුළදී මගේ සංසාර ගමන තුළදී මම ඇවිල්ලා තියෙන දුරත් එක්ක මට ගහක් යට හිටියත් මගේ වැඩ කරන්න මට ශක්තිය තියෙනවා. මට හැකියාව තියෙනවා. ඒක ලොකුකමකට පම්පෝරිකමට කියව නෙමෙයි මගේ හැටි. ඉතින් ඒ හැකියාව තිබුණා උනාට මාව මුණ ගැහෙන්න එන කෙනෙකුට අවශ්‍ය වෙන වටපිටාවක් නොතිබුණොත් වැඳ පුදා ගන්න දේවල් නොතිබුණොත් සමහර කෙනෙක්ගේ හිතක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වාගේ තනක් නිර්මාණය වෙලා තියෙනකොට එන කෙනාටත් බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ හිත ඒකාග්‍ර කරගෙන තමන්ගේ ප්‍රශ්නේ විසඳගෙන මෙතනින් පිටත් වෙලා යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය වටපිටාව සමස්තයක් වශයෙන් ගොඩනගා ගන්න පොසොන් පොයේ නිමිත්තෙන් ඔයගොල්ලන්ට අවස්ථාව ලැබෙනවා. පොසොන් පොයේ දවසේ ඉඳලා මේ ශ්‍රමදායකත්වයේ අවශ්‍ය නැහැ. නැත්නම් අපි ඇවිල්ලා උදව් කරන්න කිව්වොත් ඒක ඊට වඩා අර මට තියෙන අපහසුයක් වෙනවා. මොකද කෙනෙක් ඇවිල්ලා මහන්සිලා උදව් කරනවා. නමුත් මෙතන අවශ්‍ය වෙන්නේ පැහැදිලිවම මුදලින් දායක වීම. කවුරු හරි හිතයි සල්ලි එකතු ගන්නද කියලා හිතන කෙනෙක් ඕන දෙයක් එකතු හිතා ගන්න. ඒක මට අදාළ නැහැ. මොකද මම කරන්නේ නිර්මාණය. ඒක මම කරන්නේ අවංකව නම් එච්චරයි මට තියෙන දේ. හිතන කෙනෙකුට ඕන දෙයක් හිතා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙතන මුදල් මේ දායකත්වය දෙන්න කියලා කියන්නේ මොකද? එතකොට මට නිර්මාණය මගේ පාඩුවේ කරන්න පුළුවන්. මොකද මේක පන්සලක් වාගේ තියෙන ලොකු ඉඩම් භාගයක් නෙමෙයි. එහෙම ඉඩක් තිබ්බනම් මට පාඩුවේ ඔයාලට ශ්‍රම දායකත්වය දෙන්න කියලා කියන්න පුළුවන්. මෙතන ඔයාලත් ඇවිල්ලා මෙතන වැඩ කටයුතු කරන්න උත්සාහ කරුවොත් මට මගේ අර නිදහස කියන එක මට ඇත්තටම නැති වෙලා යනවා. මොකද මම නිදහසින් ඉන්න කැමති කෙනෙක්. ඒතකොට මට ඒ කවුරු හරි කෙනෙක් කතා කරගෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි කතා කරගෙන ඒ වැඩ ටික හිමින් කරගෙන යන්න පුළුවන්. ඉතින් අර මොනවා වුණත් ඒ වැඩ කටයුතු ආරම්භ කිරීම දැන් කවුරු හරි කෙනෙක් රුපියල් 500ක් විතර දාලා මේ වැඩේ වුණාද නැද්ද කියලා හොයලා බලන්න නැහැ. බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම ඒ වැඩ ටිකේ අප්ඩේට් එක ඔයගොල්ලන්ට වීඩියෝ වලින් කියන්නේ වෙනත් වීඩියෝ කරන අතරතුරේදී දැන් මේ වගේ ප්‍රමාණයක් අවසන් කියන එක ලබා දීමක් කරනවා. ඊළඟට කොහොම වුණත් මේ වගේ නිර්මාණයක් කරන්න මූලික මුදලක් අනිවාර්යෙන් එකතු විය යුතුමයි. එකතු නොවේ චුට්ට පටන්ගෙන අර අනුරාධපුර පොළොන්නරුව වගේ නටබුන් ඉතුරු කරගෙන මට මේ කාර්යාලය පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නැහැ.
ඒ කියන්නේ ඒක අවසන් වෙන්නම යන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙව් ආරම්භයක් ගන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලන්ගේ දායකත්වයේ ලැබූ පසු මම ආරම්භ කරනවා. ආරම්භ කරද්දිත් ඔයගොල්ලන්ට දැනුම් දීමක් කරනවා. ඔන්න මම වැඩේ පටන් ගත්තා. ඔයගොල්ලන්ගේ තවත් දායකත්වයේ තියවන ලබා දෙන්න කියන එකද. එතකොට මීට දාල බැංකු ගිණුම් ඇතුළු ඒ තොරතුරු කොහොමත් දන්නවා මම account number එක මොකක්ද කියලා. ඒ තොරතුරු ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒ ටික WhatsApp එකට number එකට දාන්න message එකක් නැත්නම් normal message එකක් හරි දාන්න අවශ්‍ය details දෙවන්න මෙහෙමයි මේ මගේ මමත් කැමතියි මේකට දායක වෙන්න කියලා. ඒ අදාළ මුදල් බැර කරලා තම තමන්ගේ නම් වාසගම් ඇතුව හැබැයි දාන්න. එහෙම දාන්න කැමති නම් වාසගම් දාන්න කැමති නැති අය ඉන්නවා. ඒ අය ඒගොල්ලන් කැමැත්ත ගැටලුවක් නැහැ. කොහොම නමුත් මම කැමති ඒවපු කෙනාගේ නම ගම විස්තර ටික තියෙනවට. මොකද මුදලක් ලැබෙනකොට ලැබුණ කාගෙන්ද මොකද්ද විස්තරය තියෙන එක ඊටාම් වටිනවා. පැහැදිලිද? එතකොට මෙතන බුදු පිළිම ඇතුළු නිර්මාණ සිද්ධ වෙනවා. හැමෝම කැමති වෙන්නේ එක්කෝ බුදු පිළිමයක් අරන් දෙන්නම් කියයි. නැත්තම් දේව පිළිමයක් අරන් දෙන්නම් කියයි. ඉතින් එහෙම ශ්‍රම දායකත්වයක් අවශ්‍ය වුණොත් මම කියන්නම්. ශ්‍රම නෙමෙයි මේ මුදල් මේ දායකත්වයක් කරන මම කැමති ඒ නිර්මාණය මම පාඩුවේ කරන්න. මොකද හැමෝම අර බුදු පිළිමයට ආරාධනා කරනවා මිසක් ඒ බුද්ධ මන්දිරය නිර්මාණය කරන්න මේ දායකත්වය දක්වන්නේ නැති වෙයි. ඒ නිසා මේ සියලුම දේවල් නිර්මාණ මොකද මෙතන සමහරට පොළොවේ වැඩ කටයුතු ටික තියෙනවා, සිවිලින් වැඩ කටයුතු තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙතන තියෙන විදිහට තමයි ඉතින් මගේ භූමියේ මට පුළුවන් විදිහට තමයි නිර්මාණය කරන්න. මේක මේ ලොකු අක්කර ගානක ඉඩමක් අරගෙන මේක මහා පන්සලක් ඉදි කරන්න ඔයාලගෙන් මේ ආධාර මුදලක් එහෙම නැත්නම් ඒ පන්සල ඉදි කරන්න ඔයගොල්ලෝ දායක වෙන්න කියන කතාවක් නෙමෙයි මෙතන කරන්නේ. මෙතන පැහැදිලිවම සිද්ධ වෙන්නේ ඔයාලට ඇවිල්ලා කාර්යාලයට ඇවිල්ලා දැන් කවුරු ආවත් පඳුරක් තියලා වැඩ කටයුතු ටික කරගෙන යනවනේ. එතකොට ඒ වැඩ කටයුතු කරගෙන යන්න කාර්යාලයක් විදිහට මගේ පහසු උදෙසාත් ඒ වැඩ කටයුතු කරන්න පහසුවක් දක්වන්නයි මේ වැඩ ටික කරන්නේ. එතකොට මේ කාර්යාලය කියලා මගේ වැඩ කියලා 아무තු කාර්යාලයක් වෙන්නේ නැහැ. මේ බුද්ධ මන්දිරය තුලම තමයි කියන්නේ සමස්ත නිර්මාණය එකතු වෙනවා. මගේ වැඩ කරන්න මට මේසයක් දිහා ගත්තාම හොදටම ඇති. නමුත් කෙනෙකුට වැඳ පුදා ගන්න තියෙන්න ඕන. වරන්ලාභීන්ට ඇවිල්ලා ආවේසාරෝඩයෙන් වෙලා ඒ වැඩ ටික කරගන්න තැනක් තියෙන්න ඕන. කොහොම නමුත් ඔයගොල්ලෝ ගමනක් ආපුවම පඩුරක් ගැට ගහලා හරි සන්තෝෂ වෙලා වැඳ පුදාගෙන යන්න දෙයක් තියෙන්න ඕන. ඒකට අදාළ මේ කාමරයයි කියන්නේ කොටසයි මේ නිර්මාණය කරන්න සම්පූර්ණව ආපු අය දන්නවා මීට පෙර මම නිර්මාණය කරලා තිබුණු දේ. ඉතින් ඊටත් වඩා සමහරට මේක ඊට වඩා ලස්සන විදිහට නිර්මාණය වෙයි. දැනට බේසික් ටික. ඒ කියන්නේ මිනිස්සුෙකුට ඇවිල්ලා බලලා යන්න මට්ටමට එමවත් ගොඩ නගා ගන්න. සම්පූර්ණ අවසන් කරේ නැතත් වැඩ කටයුතු යම් ප්‍රමාණයකට ගොඩ නගා ගන්න අපිට ලක්ෂ 8ක 10ක විතර වගේ අද කාලේ හැටියට ප්‍රමාණයක් යන බව බොහොම පැහැදිලි. ඒක බැලුවා සාමාන්‍ය මට්ටමින් අද කාලේ වියදම් ටික. ඉතින් ඒ ප්‍රමාණය යනවා. ඉතින් ඔයගොල්ලන්ට දායක වෙන්න පුළුවන්. ඉතින් ඒ දායකත්වයේ ආරම්භයට අවශ්‍ය වෙන මුදල් ටික ලැබුණ පස්සේ ආරම්භ කරනවා. ඒවා විටින් විට ඔයගොල්ලන්ට ෆොටෝ වශයෙන් හෝ වීඩියෝ වශයෙන් හෝ ඒවා ලබා දීමක් කරනවා. ඉතින් අර මුදල දාපු අය ඒවා දැනගත්තාම ඇති නොදාපු අයට ඒක අවශ්‍යතාවයක් වෙයි කියලා මං හිතන්නෙත් නෑ. මතක තියාගන්න ඕනේ දේ තමයි තමන් දානයක් පින්කමකට සහභාගී වෙනවා නම් ඒක කුසලයක් විදිහට වර්ධනය වෙන්න සහභාගී වෙන්න තමන් අර දන් දීපුවා ගැන හොයන්න දඟලන්න එපා. කෙනෙකුට මොකක් හරි හිතෙන්න පුළුවන් මේක සල්ලි එකතු කරන වැඩක්ද කියලා ආපු අය දන්නවා ඒ කරලා තිබිච්ච නිර්මාණයේ තරම. හරිද? ඒකෙන්ද ආපු අය සාක්ෂි දරනවා. ඒ අය මේක ඇවිල්ලා කමෙන්ට් දායිද නැද්ද කියන මම දන්නේ නැහැ. දැම්මා හෝ නොදැම්මා හෝ මම මට සාක්ෂි දරනවා. මොකද මං හැම කතාවකම බොහොම අවංකව පැහැදිලි කරලා තියෙනවා. මොකද මම කතා ඇතුලේ බොරු කතන්දර කියන්න ගිහින් නැහැ. කියන්න ඕන උත්තරේ පැහැදිලිව කියලා දීලා තියෙන හැම දෙයක්ම මෙයත් ඒ විදිය කතාවක්. පොසොන් එක නිමිත්තෙන් මම විසින් තනියම මේක කරන්න නිර්මාණය කරන්න තිබුණු කාරණාවක්. නමුත් යම් කාරණාවක් නිසා යම් හේතු සාධකයක් නිසා ඔයගොල්ලන්ටත් ඒකට අවස්ථාව දෙන්න අවස්ථාව ඉදිලා තියෙනවා. ඉතින් ඔන්න ඒ අවස්ථාව ඔයාලා යොදාගෙන දහස් ගාණක් මිනිස්සු සුවපත් වෙනකොට ඒකේ යම් කිසි පුණ්‍ය කර්මයක් නැත්තම් ඒකේ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා නම් ඒක ඔයගොල්ලන්ටත් ලැබිලා ඔයගොල්ලන්ගේත් දෙව්ලොව සැප විඳිනවා නම් ඒකට අවස්ථාව නිවන් මඟ පාද ගන්නවා නම් ඒකට අවස්ථාවට මඟ පෙන්වීමක් විදියට නැත්තම් ඒකට ලැබෙන පෑදෙන පිනක් විදිහට මේ පුණ්‍ය කර්මයට කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් WhatsApp අංකේ තියෙනවා ඔයාලට මේ අවස්ථාව ගන්න කෙනෙකුට කතා කරන්න පුළුවන්.
වොයිස් එකෙන් කතා කරන්න නැතුනට කරලා WhatsApp මැසේජ් එකක් දාන්න. මට අර පින්කමට සහභාගී වීමට අවශ්‍ය වෙන account details ටික ලබා දෙන්න කියලා. එතකොට ඔයාලා ඒ දායකත්වය කරන සියලුම මුදල් ටික කොටස් වෙන් කරලා ගන්නවා ඒ වැඩේට කටයුත්තට. ඒ වැඩේ කරන යන ගමනොත් ඔයගොල්ලන්ව විටින් විට يعني සාධනීයව වැඩ කටයුතු අවසන් වෙනකොට මේ ගඩොලින් ගඩොල බඳිනකොට ඕන් දැන් මෙහෙමයි කියන්නේ නෙමෙයි. මේ වැඩ ටික සාධනීයව කොටස් වශයෙන් අවසන් වෙනකොට මෙන්න මේ කොටස් දැන් අවසන් කියන පණිවිඩය ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් හැබැයි කාගේවත් දායකත්වයක් මට නොලැබුණත් මට පුළුවන් විදියට මම හිමීට මේක කරගෙන යනවා. හැබැයි ඉතින් ඉතින් මට මුදලක් හොයාගන්න ලැබෙන විදිහට ඉතින් ඒ ලැබෙන දේ කවදා කොහොම හරි ඉතින් හිමින් කරයි. නමුත් ඔයගොල්ලන්ගේ දායකත්වය ලැබුණොත් මාසෙන් දෙකකින් මේ වැඩ කටයුත්ත අවසන් කරන්නත් අවස්ථාව තියෙයි. එහෙම වුණොත් මට මේ කාර්යාලය තුළ ඔයගොල්ලෝ වෙනුවෙන් දවස් 2-3ක් උදේවරුව විවෘතව තබන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයගොල්ලන්ට ඇවිල්ලා හම්බෙලා කතා කරන්න. මොකද දැනට ඔන්ලයින් නේ තියෙන්නේ. ඉතින් මගේ ප්‍රධාන කාර්යාලයට ඔයගොල්ලන්ට එන්න පුළුවන් වුණත් මම ඉන්නේ ප්‍රධාන කාර්යාලේ ඉඳලා ටිකක් දුර බැහැරව මගේ වැඩ කටයුතුත් එක්ක. දැනට මොකද මම ඔන්ලයින් හැම දෙයකටම පුරුදු වෙලා හින්දා අර හැමදේම ඔන්ලයින් වෙලා. ඉතින් මේක ඔන්ලයින් නෙමෙයි. අපිට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යන්න මිනිස්සුන්ට වැඳ පුදා ගන්න අවස්ථාවක්. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාවක්. මොකද පඳුරක් ගැට ගහලා ගියත් තමන්ගේ ජීවිතේ වෙනස් වෙන තැනක් නිර්මාණය කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලෝම ප්‍රාර්ථනා කරලා ඔයගොල්ලෝම පඳුරක් ගැට ගහලා අදාළ දෙවිගොල්ලන්ට පඳුර ගැට ගහලා ඇවිල්ලා සාර්ථක වෙච්ච අය ඉන්නවා. අහලා බලන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හැරෙනකොට මතක් වෙයි. එහෙම තැන් තියෙනවා. එවන් තැනක් නිර්මාණය කරන්න. මොකද මම මූලික කාර්යාලයේ තැන තියෙනවා. ඒ දේවල් වෙනවා. ඒ වගේම තවත් තැනක් නිර්මාණය කරන්න තමයි මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ දායකත්වය ගැන අහන්නේ. ඉතින් කැමති අයට මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන්. දහස් ගාණක් මිනිස්සු අනාගතයේදී තමන්ගේ ජීවිතේ නිදහස් කරගන්න මේ පුණ්‍ය භූමියට පැමිණේ. හරිද? ඉතින් පුණ්‍ය භූමිය කියලා මේ අක්කර ගාණක් යන්න මට සල්ලි නැහැ. මගේ තියෙන භූමියක මම මේ නිර්මාණය කරනවා. මේක ලොකු නිර්මාණයක්, දැවැන්ත නිර්මාණයක් කියලා හිතන්න එපා. සාමාන්‍ය නිර්මාණයක්. නමුත් දැවැන්ත රාජකාරියක් ඒ තුලින් සිද්ධ වෙයි. මොකද පෙනුමෙන් නෙමෙයි වැදගත් වෙන්නේ. එතන සිද්ධ වෙන ක්‍රියාවලියනුයි කොච්චර ප්‍රමාණයක් වටිනාකමක් තියනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒ වගේ දැවැන්ත තැනක් නිර්මාණය වෙයි. ඒ තැනට ඔයගොල්ලන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්න අවස්ථාව තියෙනවා. ඕනෑම තරාතිරම කෙනෙකුට ඕනෑම ප්‍රමාණයක් මුදල් තමන් කැමති විදිහට බාර ගන්න සූදානම්. හැබැයි ඉතින් අර මොනවද ආයේ කොච්ච හරි අහන්න සිරිතකට එන්නේ නැතුව තමන් පූජා කරලවලා ඒක නවදානියෙන් ඉන්න. ඒකේ අප්ඩේට්ස් මම ලබා දීමක් කරනවා. මට වැදගත් වෙනවා 750ක් පූජා කළත් තමන්ගේ නම වාසගම් සහිතව මං කියන්නේ ඉතින් නම ෆෝන් නම්බර් එක සහිතව ඒවා බාර දෙන්න හේතුව මේ ඒක වැදගත්. මට වැදගත්. මොකද ඒ ලැබුණු මුදල් ලිපි ලේඛන සහිතව මං ගාව තියාගන්න අවශ්‍යයි. මොකද ඒ ශ්‍රම දායකත්වය කියන්නේ මුදල් මූල්‍යමය දායකත්වය කොහොමද සිද්ධ වුනේ කියන එක මටත් දැනගන්න අවශ්‍යයි. යම්කිසි කෙනෙක් කවුරු හරි පරීක්ෂාවට ලක් කරන්න අවශ්‍යයි කියලා කිව්වොත් මගේ ගාවේ ලියකියවිලි ටික තියෙන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ සෑම ඒ ලබා දෙන දෙයක්ම නම කවුද කෙනා කොච්චරද කියලා ඒ හරි හම්මන් විදිහට සටහන් කරගන්න අවශ්‍ය නැහැ. තොරතුරුත් එක්කම ලබා දීමක් දෙනවා නම් හොඳයි. එහෙම අකමැති කෙනෙක් ඉන්නවනේ. ඉතින් මොකක් හරි නමක් දීලා හැබැයි ෆෝන් නම්බරයක්වත් දෙන්න. දීලා ඒ කටයුතු ටික හරියට කරගන්න. මොකද සමහර අය මුදල් ආධාරයක් කරපුවම කරේ කවුද කියලාවත් හොයාගන්න බෑ. පැහැදිලිද? ඉතින් අද කාලේ එහෙම බෑ. ඒවා නිර්නාමිකව වෙන්නමට වඩා හොඳයි. වගකීමක් සහිතව ඒ ගනුදෙනු කියන ඒවා සිද්ධ වෙන්න. මොකද මෙතන මම කැමති නෑ සාමාන්‍යයෙන් ඒ කියන්නේ බාහිර මූල්‍යමය දායකත්වයක් ලබා ගන්න. ඒත් දැනට යෙදিলা තියෙන කරුණ මත පොසොන් පොයෙන් පස්සේ ඒ කියන්නේ අදින් පස්සේ එහෙම දායකත්වයක් කරන්න සිද්ධ වෙනවා ඊළඟ මගේ නිර්මාණයට. එතකොට ඒ අවස්ථාව ඔයගොල්ලන්ට ඔන්න හිමි වෙනවා. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙනවා මාව මුණ ගැහිලා මාව කතා කරලා මගෙන් කේන්දර හරි පරීක්ෂා කරගෙන එහෙම හිටපු අය මේකට දායක වෙනවා නම් හොඳයි. මොකද එතකොට මං ගැන යම්කිසි පැහැදීමකින් පසුවයි ඔයගොල්ලෝ මේකට දායක වෙන්නේ. එහෙම නැතුව මේ වීඩියෝ එක දැකපු ගමන් ඔයාලා දායක වෙන්න අයට සමහරවිට එක ප්‍රශ්නාර්ථ පසු කාලිනව වෙන්න පුළුවන්. ඒතර මාව මුණ ගැහිලා කතා කරලා මේ කාර්යාලයට ගොඩ වෙලා යම්කිසි සතක් සලසා ගත්ත ඕනම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව මේකට මූල්‍යමය දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා මේ කියපු සමස්ත කතාව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති කියලා. ඉතින් නාලිකා කීපෙම මේ වීඩියෝ එක පළ වෙනවා. ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා 07663 94 763 813 කියන WhatsApp නම්බර එක පාවිච්චි ගන්න පුළුවන්. normal call එකක් උනත් ගන්න පුළුවන්. calls ගන්නට වඩා මම කැමති WhatsApp එකට message එකක් දාලා
නැත්නම් normal message එකක් දාලා මේකේ request එකක් අරගෙන ඒ අදාළ තොරතුරු ටික, ඒ කියන්නේ account details ඒ ටික අරගෙන දාන්න. මොකද මේක යටින්ම account details දාන්න යන්නේ නැහැ. මේ නම්බරේට පමණක් ඔයගොල්ලෝ භාවිතා කරන්න. phone number එක අනිවාර්යයෙන් WhatsApp දාද්දි වෙනත් නම්බරයක් පාවිච්චි කරොත් මොකද ඒ වගේ වංචාත් YouTube වල සිද්ධ වෙන්න පුළුවන්. පරිස්සමට කතා කරලා තේරුම් ගන්න. මගේ නාලිකාව කවුරුත් දන්නවා. මේ වෙලාවේ නාලිකාවේ අර Incient Creation කියලා තිබිච්ච නාලිකාවේ නම වෙනස් වෙනවා. නම වෙනස් වුණාට ඒක වෙනස් කරේත් කාරණා සහිතව. ඉතින් මේ නාලිකාවල කීපයක පළ වෙන්න පුළුවන් මගේ. එකක් නිර්වාණ තිබිච්ච නාලිකාව. ඊළඟට මේක. ඉතින් මේක ඕකේ පළ වුණත් බලලා ඔයගොල්ලන්ට මේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. නිර්වාණයට මඟ පාද ගන්න. මරණින් මතු කවුරු හරි දුගතිය කියන්නේ ඉන්නවනම් ඒක දෙව්ලොව සැපක් බවට පත් කර ගන්න උනත්, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මළගිය කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ අය වෙනුවෙන් පින්තකා කරන පින්කම් කටයුත්තක් විදිහට ඔයගොල්ලන්ට මේකට දායක වෙන්න අවස්ථාව තියෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.